good morning වෙලාව 7:50යි අපි අද යන්නේ චැරියට් පාත් චැරියට් පාත් අපි යන්නේ ඒවා 60 මුල්ලේ ස්ටේට් එකකින් මේ තියෙන පළවෙනි වතුර පාර අපි ඉතින් එතනින් කැලේට ඇතුල් වෙලා ගමන ආරම්භ පාර සෙට් කරගෙන යන්න තියෙන්නේ ඉතින් ගොඩක් අය එන්නේ පෙට්‍රාසි පැත්තෙන් ඒ වුණාට අපි හිතුවා ඒවා 60 මුල්ලොය පැත්තෙන් යන්න මොකද ඒ පැත්තේ තමයි ගමන ලස්සනම අපිට ඒ පැත්තෙන් යනකොට වැඩි කවුරුත් ඇවිල්ලා නැති හින්දා පාරවල් එලි කරගෙන වගේ තමයි යන්න උනේ ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු මොන වගේ ලස්සනක්ද මේ ඒවා 60 මුල්ලොය ස්ටේට් එක පැත්තෙන් යනකොට තියෙන්නේ මගේ තා බිව්වෙත් චැරියට් පාත් උඩට යනකොට මේ වගේ තුරුලතා මැද්දෙන් තමයි අපිට ගමන යන්න තියෙන්නේ ලොකු අවුරස්මියක් තිබ්බත් අපිට ඒක ලොකුවට ඇඟට දැනුන්නේ නැහැ මොකද මේ ලංකාවේ සීතලම කඳු මුදුනක් අනික ගස්වැල් වලින් උඩු වියනක් තියෙනවා අපිට හෙවන්න මේ කඳු මුදුනට යන ගමනේදී අපිට සෑහෙන්න බෝවිටියාමල් හම්බුණා ලස්සනට බෝවිටියාමල් පිපුණු පාරකින් තමයි අපි මේ කඳු මුදුනට යන්නේ අර උඩටම යන්න තියෙනවා උඩට ගියාම යනවනේ අපි යනවා
එතකොට මේ මොනවාද තේවත්තේ වැඩ කරොත් කීයක්ද සාමාන්‍ය 2500ක් ගන්න පුළුවන්. ආහාරම ගාමන් ගියොත් ඒ 40ක එහෙම ගන්න පුළුවන්. අපිට මාසයට ආවලා දවසට 2500. ඔව් 60ක් ලක්ෂයක් ගන්න පුළුවන්. හරියට වැඩ කරන්නේ. මේ මාසේ අවුරුදුනේ. ඔව්. ලබන මාසේ බෝනස් දෙනවා. නිවාල් නැතුව වැඩ කරනවා නම් ලක්ෂයක් ගන්න පුළුවන්. දැන් ඔයාලට නිමාඩු සෙට් වෙනවනේ දැන්. දැන් නිවාල්ුනේ අද. එතකොට නෑ. එතකොට නෑ. ඕගොල්ලෝ තමයි සපෝට් එක දෙන්න ඕනේ. අපි එකට ඉවර කරනවා 9කට. 2500ට. ඔව්. ඊට පස්සේ එකමාරට කාලා ඔව්. ඊයන අතරමාරට 1500. මම දෙකකට වැඩ කරනවා. හරි. නැත්නම් අපිට පාඩු. ඔව්. කියම කුලි කොහොම බලන්න ඕනේ. ඔව්. අපිට මහන්සිය දවසට කීයද? 1500. අත්තම. වරුවට වරුවට එහෙම දෙන්නේ. යනවා නම් දවසම යන්න. දවසම යන්න. මට අදාළක් නැහැ. අපි ගස් නැගින්න ගස් කපන තමයි මම දාලා තින්නේ. මොනවාද ගස් කපන්න තියෙන්නේ? අතන තියෙන අර තේ දර හොයන්න ඕන. නෑ අර ගින්සිරිය. කියන්නේ ගින්සිරිය වටමට කපන්න ඕන ලස්සනට. හරි. තේ ගස් මැද තියෙන්නේ. ඔව්. මේ කපලා ඒක කුටි කරලා දාන්න ඕනේ. මේ මොනවාද උණ ගස්ද මේ? ඔව්. එයාපත්තේ තින්නේ ඒක තමයි යනකොට අර අයියා පෙන්නන්න කියලා කිව්වා. එයාපත්තේ මෙහෙම කොටක තියෙනවා. උඩට ගියාම මේ තරම් ගස් උස නැද්ද? නෑ උස නෑ. පයින්ස් ගහගා නතර වෙනවා. වම්බු දෙකක් හරියන්නේ. මෙහෙම සෙට් වෙන්නේ මේ දවස් කීයකට වගේ සැරයක්ද? මෙහෙම කට්ටිය සෙට් වෙන්නේ. මේ අවුරුදු පස්සේ ගන්න එන්නේ ඉස්සලා. නැත්තම් නෑ. එනවා ඉඳලා එනවා. ඔව්. අර කිසිම එන්නට දකුණු නතර කරේ අර පැත්තේ. ඔව්. නතර කරන්නේ. ඔව්. මේ ඉස්සරහින් යන්නේ ගමේ අයියා කෙනෙක්. එයා තමයි අපිව කඳු මුදුනට යනකම් එක්කන් යන්නේ. අපි ඉතින් පොඩි චැට් එකක් දාගෙන පටන් ගන්න තැන ෂේප් එකේ අර ගේට්ටුවක් වගේ තිබ්බා. ඒ තමයි අර පැත්තේ තියෙන තමයි දළු ඔක්කොම අඹරන්නේ. ඔව් අර මේ වත්තේ මේව එතෙන්ට යන්නේ. ඔව්. ඒක උඩ. ඔව්. අඹරන්නේ එතන. මේ වගේ තියෙනවා ගස් මේ ගස් නෑ. මේ ගස් නෑ. ලස්සනයි. මේවා තියෙනවා ඔය නාන තැන් වල ලිං වල හරි මේ ළඟ ඒ අරින්න නෑ. මේවා දෙකලමනේ. පත්තර කොකුද ඒවා? ඔව්. මොනවාද? මේක කනවා. මැල්ලුම් වගේ හදලා. ඔව්. මේ ඔක්කොම නාර ඔක්කොම දලවන්න ඕනේ. ඔව්. උල ඇතුළ තියෙනවනේ. කොහිල වගේ. කොහිල වගේ නේ. මේ උඩ පොත්ත රැහැලා කපලා දාන්න තියෙන්නේ. ඔව්. දාලා පොට්ටක් දාලා. ඔව්. මේක ලස්සනයි කියලා බැලින්නම් ගාමු එක.
දැන් ගස් ටික ටික වෙනස් වෙනවා නේ. හරි. මේ තියෙන්නේ ගමේ වඳින පුදන තැනක්. ඒගොල්ලෝ විශ්වාස කරනවා මෙතන දෙවියන් ඉන්නවා කියලා. ඉතින් අපි දේව ආශිර්වාදයක් අරගෙන කඳුමුදුන්න දිහාවට ගියා. දැන් ගස් එහෙම වෙනස් වෙලා තියෙන්නේ. පල්ලෙහාදී අපිට හම්බුණු ලොකු රෝස ගස් දැන් කුරු ගස් බවට පත් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් බෝවිටියාමල් වගේම කුරු ශාකත් තියෙනවා. තනිකර බොන්සායි ගස් වගේ මාර ලස්සනක් තියෙනවා. මේ ඉන්නේ ලංකාවට ආවේනික වුණු අංකටුස්සේ. සාමාන්‍යයෙන් සීතල පැතිවල කඳු මුදුන් වල වගේ තමයි මේ සත්වයා අපිට දක ගන්න පුළුවන් වෙන්නේ. කපලා දැන් නෑ නේද? ඒක තමයි තියෙන ලොකුම කේස් එක. ගැස්ටියක් කපලා ගියාට පස්සේ මොකද පිටිනියක් විතරයි. ඒක ලස්සන නෑ ඉතින්. මේක ගාඩි කිය ඔක්කොම ගාඩලා මේ අපිට කඳුමුදුනට ගොඩක් ලං වෙලා ඉන්නේ. මේ චැරියට් පාත් කියලා මෙතන හඳුන්වන්නේ රාවණාගේ කරත්ත පාර. මොකද මේ සීතව ඉන්දියාවෙන් ගෙනල්ලා රාවණා රජුරුව මේ පාරේ තමයි කරත්තකින් එක්කන් ගියා කියලා කියන්නේ. බලමු.
චැරියට් පාත් view point එක මේ තියෙන්නේ පල්ලෙහා ලස්සන කඳු යායක් ඒ වගේම කොත්මල ජලාශය අපිට දැක ගන්න පුළුවන් වුණා. ඒ වුණාට සෙනික වෙනස් වෙන දේශගුණයක් තියෙන්නේ. විටින් විට මීදුම ඇවිල්ලා මුළු කඳු යායම වහ ගන්නවා. එහෙනම් අපි කඳුමුදුන ඉඳලා පල්ලෙහාට යන්නයි යන්නේ. channel එකේ subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ ඔයාලට දිගටම බලා ගන්න පුළුවන් එතකොට. මල්ලි
එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙනකම් සමුගන්නවා. channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ වීඩියෝ දිගටම බලා ගන්න.